අයිබෝන් සියලු දෙනාට සුබ දවසක්. අද මම කතා කරලා බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි ලේන් එක පාර ඩ්‍රයිව් කරනකොට හරියටම ලේන් එකේ සෙන්ටර් එකේ යන්න. අපි ලේන් එකට පොඩ්ඩක් වැඩිපුර දකුණට බරව යනවද වමට බරව යනවද එහෙම යන එක ඇත්තටම හොඳ නෑ. ඇත්තටම සෙන්ටර් ලේන් එකේ සෙන්ටර් එකේ යන එක තමයි හොඳම පර්ෆෙක්ට් ඩ්‍රයිවිං වෙන්නේ. බලන්න මේ වීඩියෝ එක ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙයි කොහොමද මම ජජ් කරගන්නේ හරියටම අපි ලේන් එකේ සෙන්ටර් එකේ යනවද ලේන් එකේ එක පැත්තකට වැඩිපුර බර වෙලා යනවද කියන එක. අපි කලින් කතා කරලා තියෙන වාහනේ මේ පළල අයිඩෙන්ටිෆයි කරගන්න එක. එහෙම නැත්නම් ඉස්සරහා බොනට් එකේ දිග අයිඩෙන්ටිෆයි කරගන්න ඒ වගේ කල්පනා කතා කරලා තියෙනවා. දැන් ඊට අමතරව දැන් අපි මේ ඩ්‍රයිව් කරනකොටත් අපිට හරියටම ටිකක් පළල සමහර වෙලාවට ලොකු රෙෆරන්ස් එකක් අයිඩියා එකක් නැති වුණාම වෙන්නේ අපි දැන් මෙහෙම ඉස්සරහා ඩ්‍රයිව් කරනකොට මෙහෙම අපිට මේ අපි යන ලේන් එකේ දෙපැත්තේ තියෙන ලේන් ලයින්ස් ඇතරම ඒකට කියන්නේ ලේන් ලයින්ස් ලේන් දෙකක් සෙපරේට් කරන ලයින්ස්. එහෙම නැත්නම් සමහර වෙලාවට ලේන් දෙකක් යන්න ලේන් එකයි එන්න ලේන් එකයි විතරක් තියෙන පාරක් නම් ඔතන මැද්දේ තියෙන්නේ සෙන්ටර් ලයින් එක. එහෙම නැත්නම් ලේන් හතරක් තියෙනවා නම් ඒ කියන්නේ යන්න ලේන් දෙකයි එන්න ලේන් දෙකයි තියෙනවා නම් ඔතන ලේන් ලයින්ස් තියෙනවා. කියන්නේ ලේන් දෙක සෙපරේට් වෙන ලයින් එකක් තියෙනවා. ඊට අමතරව සෙන්ටර් ලයින් එකක් තියෙනවා පාර මැද්දේ. යන පාරවල් යන පාර කියන්නේ යන ලේන් දෙකයි එන ලේන් දෙකයි සෙපරේට් වෙන්න සෙන්ටර් ලයින් එකක් තියෙනවා. දැන් අපි යන්න ලේන් එකයි එන්න ලේන් එකයි විතරක් තියුණොත් මොකද්ද තියෙන්නේ අපිට අපේ ලේන් එක හරියට ඩිෆයින් කරගන්න වෙන්නේ සෙන්ටර් ලයින් එකෙන්. එක පැත්තක සෙන්ටර් ලයින් එක තියෙනවා අනිත් පැත්තේ එජ් ලයින් එක තියෙන්නේ. හරිද? දැන් අපි කොහොම වුණත් කමන්නේ අපි හිතමු දැන් ඔන්න ලේන් ලයින් හරි සෙන්ටර් ලයින් හරි කොහොම හරි අපිට මේ අපේ අදාළ අපේ තියෙන ලේන් එකේ යන්න ඕන. පාර දෙපැත්තේ කියන්නේ තියෙන එක අපි හිතමු එක පැත්තක යන වාහන වලට වැදෙන්න වගේ එක පැත්තකට බර වෙලා යනවද එහෙම නැත්නම් අනිත් පැත්තට බර වෙලා යනවද ප්‍රශ්නයක් නේ. දැන් මොකක් හරි අපිට ඔකට රෙෆරන්ස් එකක් ගන්න වෙනවනේ. දැන් අපිට මෙහෙම ඉස්සරහා බලාගෙන යනකොට ටිකක් අමාරුයි හරියටම ජජ් කරගන්න අපි හරියටම ලේන් එක ඇතුලේ යනවද කියන එක. අපි මම ඇත්තටම ඔක රෙෆරන්ස් එකක් ගන්නේ සයිඩ් මිරර්ස් දෙකෙන්. මොකද සයිඩ් මිරර්ස් දෙකෙන් අපිට පේනවා අපි මෙහෙම ඩ්‍රයිව් කරනකොට සයිඩ් මිරර්ස් දෙකෙන් පේනවා අපි දෙපැත්තේ කියන්නේ ලේන් එකේ නම් ලේන් එකේ මේ එක පැත්තේ ලේන් ලයින් එක එක්ක මේ පැත්තේ එජ් ලයින් එක. එහෙම නැත්නම් මල්ටි ලේන් පාරක් නම් දෙපැත්තෙම ලේන්ස් ලයින්ස් අපිට පේනවා. දැන් ඔතෙන්දී අපි වඩා වැදගත් වෙන්නේ මේ හරියටම මේ ලේන් එකේ සෙන්ටර් වෙලා යන එකේ වැදගත්කම වෙන්නේ අපි හිතමු වාහන ලේන් දෙක තුනක පාරක් නම් වාහන එක පොලිමට යනවා ලොකු ට්‍රැෆික් එකක වගේ. එතකොට අපි එක පැත්තකට හරි පොඩ්ඩක් බර වෙලා යනවා කියන්නේ ඊළඟ අල්ලපු ලයින් එකේ එන වාහනයට කරන අසාධාරණයන්නේ. මොකද එයාට අපි ලොකු ඉඩක් දෙන්නේ නැහැ. අපි හිතමු දෙපැත්තේ දැන් ලේන් තුනක පාරක් නම් මේ ලේන් එකේ එක්කෙනෙක් යනවා මේ ලේන් එක්කෙනෙක් යනවා අපි මැද්ද යනවා. අපි මැද්දක යනකොට එක පැත්තකට බර වෙලා යනවා කියන්නේ අර මේ පැත්තේ වාහනේට අසාධාරණයන්නේ අපි කරන්නේ. එයාට තියෙන ඉඩ මදි යන්න. ලේන් එක අපි එයාගේ ලේන් එකට නොයා යන්න පුළුවන්. යන්නේ නැතුව වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ පැත්තට බර වෙලා යනවා කියන්නේ ඒක පොඩි එයාට කන්ෆියුෂන් එකක් වෙනවනේ. මොකද වෙන්නේ අපි දැන් සමහර වෙලාවට එයාට වැරදි වැටීමක් එන්න පුළුවන්. අපිට මේ සිග්නල් ලයිට් එක දාන්න අමතක වෙලා අපි ලයින් චේන්ජ් එකකට යනවා කියන එක. එහෙම වුණත් වැරදි වැටීමකට එන්න පුළුවන්. අනිත් එක අපි හිතමු එයාත් අලුත් ඩ්‍රයිවර් කෙනෙක්. එයාත් පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා. එයාත් පොඩ්ඩක් පැනික් වෙලා බය වෙන්න පුළුවන්. මට යන්න ඉඩ මදි නේද මදි වේද මෙතනින්ද මෙතනින් යන්න මදි වේද නැද්ද කියලා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉතාමත්ම වැදගත් අපි අදාළ අපේ ලේන් එකේ සෙන්ටර් වෙලා යන එක. මේ වීඩියෝ එක බලන්න ඔයාලට මම දැන් ඩ්‍රයිව් කරලා පෙන්නන්නම් කොහොමද මේ හරියටම රෙෆරන්ස් එක ගන්න. ඔයාලට ලොකු අයිඩියාවක් ගන්න පුළුවන් ඒකෙන්. මෙන්න මේ වගේ අපි රෙෆරන්ස් එකක් තියාගත්තම අපි දැන් යමු පාර ඩ්‍රයිව් එකකට. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කරන්නේ මේක කියලා. දැන් මම මේ විදිහට මේ පාරේ යනවා. දැන් ඔයාලට පේනවද මම දැන් මේ ලේන් එකේ මැද්දේ තියාගෙන යන්නේ. දැන් මේ පැත්තේ සයිඩ් මිරර් එකකින් මට පේනවා මේ අර ලේන් එකයි ලේන් මැද්දේ සෙන්ටර් ලයින් එකයි
මගේ වාහනය අතර ගැප් එක. ඊට පස්සේ මේ පැත්තෙන් පේනවා වලට මේ පැත්තෙන් පේනවා. පේනවද? ගැප් එක. දැන් මම මේ ගැප් එක ගන්නට මේන්ටේන් කරගෙන යන්නේ. ඔය බලන්න. ඔන්න බලන්නකෝ. දැන් මේ පැත්තේ තියෙන ගැප් එකයි මේක. දැන් මට මේ සයිඩ් මිරර් දෙකෙන් ගන්න පුළුවන් රෙෆරන්ස් එක කොහොමද මේ ගැප් එක තියා ගන්න ඕන ප්‍රමාණය. පේනවද? දැන් බලන්න. දැන් මෙතන වාහනයක් තියෙනවා. දැන් මට මේ වාහනේ පාක් කරලා තියෙන මෙතන. ඒ නිසා මට චුට්ටක් මෙහෙට ගන්න වෙනවා. දැන් බලන්න මම මැද්දට ගත්තා. ඒ කියන්නේ හරියට මැද්ද ක්‍රොස් වෙන්නම ගත්තා. සෙන්ටර් ලයින් එක. දැන් මේකේ අර පැත්තේ තියෙන ගැප් එකයි මේ පැත්තේ තියෙන ගැප් එකයි මම සමානව මේ බලාගෙන යන්නේ. මේ සයිඩ් මිරර්ස් දෙකෙන් මට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් හරියටම මම ලේන් එකේ සෙන්ටර් යනවද එක පැත්තකට බර වෙන්න යනවද කියන එක. දැක්කද? දැන් අපිට සමහර ලාවලට හරියටම ඕක මේන්ටේන් කරන්න ඕනේ නැහැ. අපි මේ පැත්තේ මොකක් හරි පාකින් කරපු වාහනයක් තියෙනවා. එයා පොඩ්ඩක් වැඩිපුර මේ පාරට ඇවිල්ලා තියෙනවා ඉන්න පුළුවන්. එහෙම වුණත් අපි චුට්ටක් මෙහෙට බර වෙන්න යන්න ඕන. කොහොම හරි අපි අපේ ටාගට් එක වෙන්න ඕන ගාන්ට මේ ලේන් එකේ මැද්ද යන්න ඕන. කාටවත් බාධාවක් වෙන්න බැරි වෙන්න. හරිද? මේ විදිහට තමයි යන්නේ. දැන් මේ වලට දැන් මේ බලන්න මේ විදිහට යනකොට ඔන්න බලන්න මම ගාන්ට මේන්ටේන් කරගෙන යනවා. අර පැත්තේ තියෙන එජ් ලයින් එකයි මගේ වාහනේ මේ පැත්තේ ප්‍රමාණයයි. ඒ වගේ මේ පැත්තේ සෙන්ටර් ලයින් එක තියෙනවා. මේ සෙන්ටර් ලයින් එකයි මේ මගේ වාහනේ මේ පැත්තේ එජ් එකයි ගාන්ට මම මේන්ටේන් කරන් යන්නේ.